හෙලෝ කොහොමද? ඉතින් ඔයාට Facebook මොනිටයිසේෂන් දැනටම ලැබිලා වෙන්නත් පුළුවන්. එහෙම නැතුව Facebook එකේ නිකම්ම උඩට පහළට යනවා විතරක් වෙන්නත් පුළුවන්. ඉතින් මමත් කලින් හිටියේ එමයයි. මම ෆ්‍රීලාන්ස් ඩිසයිනර් කෙනෙක් නිසා මම මගේ ඩිසයින්ස් වැඩ දැම්මා Facebook එකේ. නැත්නම් නිකම්ම Facebook එකේ උඩට පහළට ගියා විතරයි. හැබැයි මම දැක්කා Facebook එකෙන් මෙච්චර හෙව්වා මේ වගේ ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් කියලා කට්ටිය එයාලගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරා. ස්ක්‍රීන්ෂොට් දාලා තිබුණා. මෙන්න මේ වගේ ඉන්කම් එකකට යන්න පුළුවන් මේ මොනිටයිස් ටූල් එක ලැබුණොත් කියලා කට්ටිය දාලා තිබුණා. ඉතින් මට හිතුණා මමත් කොහොම හරි මේ Facebook content monetization මගේ ප්‍රොෆයිල් එකට ගන්න ඕනි කියලා. ඊට පස්සේ මම කරේ මතක විදිහට මම මාසෙකමාරක් විතරම content එක දිගට දාගෙන ගියා. ඉතින් මගේ ඒ වෙද්දිත් 10k followers වගේ හිටියා. followers ගොඩක් හිටිය නිසා මම කරේ daily post දැම්මා, reels දැම්මා, story දැම්මා, text post දැම්මා, ඒ විදිහට photos දැම්මා. ඒ විදිහට මාසයක් එකමාරක් විතර එක දිගටම content දාගෙන ගියා. එහෙම content දැම්මට පස්සේ තමයි මට CM tool එක ආවේ. ඉතින් මට content monetization tool එක ආවට පස්සේ මම දාන posters වලට, reels වලට, photos වලට ටික ටික income එකක් එන්න ගත්තා. කියන්නේ බොහොම පොඩි ප්‍රමාණ වලින් තමයි ආවේ. $0.01ක් වගේ පොඩි ප්‍රමාණ වලින් තමයි ආවේ. ඉතින් අපි දාන posters වලට, reels වලට, අපි දාන content වලට ඉන්කම් එක වැඩි වෙන්නේ අපේ views සහ engagement එක වැඩි වුණා. ඉතින් දැන් ඔයා post එකක් දැම්ම කියන්නකො ඊට පස්සේ ඔයා professional dashboard දැන professional dashboard එකේ තියෙනවා content කියලා. content යටතේ ඔයාගේ post එක පෙන්වනවා. ඊට පස්සේ post එකට කොච්චර views ඇවිල්ලාද, ඒකේ engagement එක කොහමද, ඒකට කොච්චර earnings තියෙනවද, ඒ post එක නිසා followers ලා කී දෙනෙක් ඔයාට ආවද, ඉන්නේ වගේව බලා ගන්න පුළුවන්. තව බලා ගන්න පුළුවන් ඔයාගේ views ප්‍රමාණය ඇවිල්ලා මොන රටවලින් කොච්චර ප්‍රමාණවලින් ඇවිල්ලා තියෙන කියනත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී අපිට ගොඩක් වැදගත් ඔයාගේ post එකට ලැබිලා තියෙන views ප්‍රමාණයයි engagement ප්‍රමාණයයි එන්නේ දෙකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඔයාගේ earnings ඔයාලට ලැබෙන විදිය තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම දැන් engagement කියන එක හැදලා තියෙන්නේ ඒ post එකට තියෙන clicks, comments, shares, reaction ප්‍රමාණය කොච්චර ඒ post එක save කරලාද අන්නේ ටික එකතු වෙලා තමයි engagement එක හැදෙන්නේ. එතකොට engagement එකයි post එක කී දෙනෙක් බලලාද කියන කියන්නේ views ප්‍රමාණය. අන්නේ දෙක වැඩි වෙද්දි තමයි ඔයාගේ income එක වැඩි වෙන්නේ. ඉතින් දානකොට දවස් දෙක තුනක්ම මුකුත් post එකක්වත් දාන්න වෙන්නේ නැහැ ඔයාගේ profile එකේ හරි ඔයාගේ page එකේ හරි. දවස් දෙක තුනෙන් පස්සේ ඔයා දානවා දැම්මම ඔයාලට තේරෙනවා කලින්ට වඩා reach එක අඩු වෙලා. ඒ කියන්නේ ඒක මිනිස්සු අතරට යන්නේ නැහැ. හරියට නිකන් ඔයාගේ profile එක hide වෙලා වගේ කට්ටියගෙන් මිනිස්සු අතරට යන්නේ නැහැ. එතකොට වෙන්නේ ඔයා දාන post වල engagement එක අඩු වෙනවා, views ප්‍රමාණය අඩු වෙනවා. එහෙම අඩු වුණාම ඔයාට ලැබෙන ඩොලර් ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ නිසා ඔයා අනිවාර්යෙන් එක දිගට content දාගෙන යන්න ඕනේ. එතකොට තමයි ඔයාට reach එක වැඩි කරගන්න පුළුවන්. කියන්නේ මිනිස්සු වැඩි ප්‍රමාණයකට ඔයා දාන content ගෙනියන්න පුළුවන් ඔයා daily content දැම්මොත්. දැන් මේ විදිහට ඔයා posters, reels, photos දාගෙන ගියාම ඔයාට ඒවට income එකක් එනවනේ. ඒ එන income එකත් ඔයාට professional dashboard එකේ බලා ගන්න පුළුවන්. reels වලට මෙන්න මෙච්චරයි, photos වලට මෙච්චරයි, text වලට මෙච්චරයි කියලා පෙන්නනවා. තව bonus කියලා එකක් තියෙනවා. professional dashboard එකට ගියාම ඒක monetize කියලා තියෙනවා. ඒ monetize එක යටතේ පෙන්නනවා ඔයාට හම්බ වෙන bonus. මට ඇවිල්ලා තියෙනවා $50ක් හම්බ වෙනවා. ඔයා posters දෙකක් දාන්න ඕනේ. ඒක ලක්ෂ 5කට reach වෙන්න ඕනේ. ලක්ෂ 5කට ඒ post දෙක reach වුණොත් ඔයාට $50ක් හම්බ. ඒ වගේ bonus එකක් දෙකක් නෙමෙයි දිගින් දිගටම එනවා. ඔයා කොහොම හරි try එකක් දෙන්න ඕනේ. ඒ වගේ bonus ගන්න. ඒ bonus ගන්න try කරොත් අපිට මේක ලැබුණ නැහැ කියලා ඒ වුණාට ඔයාට reach එක හරි වැඩි කරගන්න පුළුවන්. reach එක වැඩි වෙනවා කියන්නේ ඔයා දාන post වලට, reels වලට එන engagement එක වැඩි වෙනවා, views ප්‍රමාණය වැඩි වෙනවා. ඔයාගේ followers ප්‍රමාණයත් වැඩි වෙනවා. ඉතින් ඔයා චිත්‍ර අඳින කෙනෙක්. ඉතින් ඔයා චිත්‍ර අඳිද්දී ඒවායේ videos ගන්නවා. ඒ චිත්‍රවල photos අරන් ඔයා Facebook දානවා කියලා. එතන specific niche එකක් තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට reach කරන්න පහසුයි.
මොකද එතන නිච් එකක් තියෙනවා. එතනට කැමති පිරිසක් ඉන්නවා. Facebook එකෙන් ඒව කැමති කට්ටියට චිත්‍ර වලට කැමති කට්ටියට යාලගේ ෆීඩ් එකේම පෙන්වන්න ගන්නවා. ඒකට රීච් කරන්න පහසුයි. ඊට පස්සේ යාලට ඒ නිසා යාලා දාන කන්ටෙන්ට් වල එන්ගේජ්මන්ට් එක views ප්‍රමාණය වැඩි කරගන්නත් පුළුවන්. තව දෙයක් තමයි ඔයාලා රීල්ස් දාද්දී මූණ පෙන්නලා කතා කරලා වීඩියෝස් හදලා දාන්න පුළුවන් නම් ඒක ගොඩක් එන්ගේජින්. මොකද කතා කරනකොට මූණ දකිනකොට මිනිස්සුන්ට ඒක බලන්න හිතෙනවා. ඉතින් ඒ විදිහට මූණ පෙන්නලා කතා කරන්න හැමෝම කැමතිත් නැහැනේ. ඉතින් ඒ වෙලාවට මූණ පෙන්නන්න නැතුව ඔයාලගේ වොයිස් එක දිහා ලස්සන වීඩියෝ එක එඩිට් කරලා Facebook එකට දාන්න පුළුවන්. ඔයා Facebook එකට කන්ටෙන්ට් දාද්දී අනිවාර්යෙන් ඒව ගෲප් වලට ෂෙයා කරන්න. හැබැයි දැන් හිතන්නකෝ පෝස්ට් එකක් දානවා. ඒක දාපු ගමන් ගෲප් වල ෂෙයා කරන්න එපා. පෝස්ට් එක පබ්ලිෂ් කරපු ගමන්ම ගෲප් වලට ෂෙයා කරොත් අර ගෲප් එකේ ඉන්න කට්ටියගෙන ඔයාලට එන්ගේජ්මන්ට් එක හැදෙන්නේ. අන්න එතන පොඩි ඉෂුව එකක් තියෙනවා. එහෙම නැතුව අර ඕගනික් වගේ ෆීඩ් එකෙන් වගේ නන් ෆලෝවර්ස්ලා හරි ෆලෝවර්ස්ලාගෙන් ඔයාගේ එන්ගේජ්මන්ට් එක views ප්‍රමාණය හැදෙනවට තමයි ඉතින් Facebook එකෙන් කැමති. අන්න ඒ නිසා පෝස්ට් එක දාපු ගමන් ගෲප් වලට ෂෙයා කරන්න එපා. ඒ වගේම දැන් ඔයා ගෲප් වලට ජොයින් වෙනවනේ. ජොයින් වුණා දවසේම ෂෙයා කරන්නත් එපා. ගෲප් වලට ජොයින් වෙලා ඒව පෝස්ට් වලට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ගෲප් එකේ කට්ටියත් එක්ක පොඩ්ඩක් එන්ගේජින් වෙන්න. එහෙම දවසක් දෙකක් ඒ වගේ ඇක්ටිව් විදිහට ගෲප් එකේ හිටියට පස්සේ ඔයාලට පුළුවන් ගෲප් වලට පෝස්ට් ෂෙයා කරන්න. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕනේ. එතනින් ඔයාට ෆලෝවර්ස්ලා ප්‍රමාණයක් එනවා. සැලකිය යුතු ෆලෝවර්ස්ලා ප්‍රමාණයක් එතනිනුත් ඔයාට එනවා. රීල්ස් අප්ලෝඩ් කරද්දී ඔයා සැලකිය යුතු දෙයක් තමයි ක්වොලිටි එක ලොස්ට් වෙන්නේ නැති වෙන්න රීල්ස් අප්ලෝඩ් කරන්න ඕනේ. කට්ටියට ඇට්‍රැක්ටිව් වෙන විදිහට ලොකු ඩියුරේෂන් එකක් යන්නේ නැති විදිහට තමයි අපි රීල්ස් අප්ලෝඩ් කරන්න ඕනේ. වර්ටිකල් අතට වීඩියෝ එක රෙකෝඩ් කරගත්තොත් තමයි රීල්ස් එකක් විදිහට ඔයාට අප්ලෝඩ් කරාම ඒක ලස්සනට පේන්නේ. ලොන්ග් වීඩියෝස් උත් දාන්න පුළුවන්. රීල්ස් දානවා නම් ඔයාගේ එන්ගේජ්මන්ට් එක වැඩි වෙනවා කියලා Facebook එකෙම කියනවා. අනිත් දේ තමයි රීල්ස් වල ඔයාට පුළුවන් නම් ඉංග්‍රීසි වලින් සබ්ටයිටල් එකක් වගේ හදාගන්න වීඩියෝ එකේම පහලින්. ඒක ගොඩක් වාසිදායක වෙනවා. මොකද පිටරට කෙනෙක් ඒ වීඩියෝ එක බැලුවොත් එයාටත් තේරෙනවනේ මොකද මේක ඉංග්‍රීසි වලින් කැප්ෂන් එකක් තියෙන නිසා. ඉතින් ෆොරින් ඔඩියන්ස් එකට ඔයාගේ වීඩියෝ එක යනවා කියන්නේ ඔයාගේ ඩොලර් ඉන්කම් එක හොඳට වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් අවධානය දෙන්න. ඔයා YouTube channel එකක් කරන ගමන්ම page එකකුත් කරා යනවා නම් Facebook එකේ ඔයාට YouTube channel එකේ videos Facebook එකේ දාන්න පුළුවන් long videos විදියට. ඉතින් long videos වල මැදදී ad play වෙන නිසා reels විතරක් නෙමෙයි ඔයාට long videos උත් upload කරන්න පුළුවන් Facebook එකට. ඒකිනුත් ඔයාගේ ඩොලර් ඉන්කම් එක වැඩි කරගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාලා posters reels upload කරද්දී hashtag දාන්න. hashtag කියන්නේ keywords. Facebook එකේ search කරයි කියලා හිතන keywords තමයි අපේ අදාළ post එකට හරි reel එකට හරි දාන්න ඕනේ. ඒක ගොඩක් වැදගත්. ඔයාගේ content වල reach එක වැඩි කරගන්න අනිවාර්යෙන් hashtag දාන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයා දාන content අනිත් අයට වැදගත් වෙන්න ඕනේ. කියන්නේ කාටද ෂෙයා කරන්න හිතන, සේව් කරන්න හිතන, රියැක්ට් කරන්න හිතන විදිය content දාන්න. එහෙම දැම්මොත් තමයි ඔයාගේ engagement එක views ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒ වගේම ඔයාට හොඳ income එකකට යන්න පුළුවන් වෙන්නේත් අන්න එතකොට. එහෙම දැම්මොත් තමයි ඔයාගේ engagement එක views ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒ දෙක වැඩි වෙනවයි කියන්නේ ඔයාගේ income එකත් වැඩි වෙනවා. ඔයාට හම්බෙන ඩොලර් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ නිසා අපි අපේ Facebook profile එකේ හරි අපේ page එකේ හරි අපි content දාන්න ඕනේ. අනිත් අය කතා කරන දේවල්, මිනිස්සු හොයන දේවල්, එන්නේ දේවල් බලලා තමයි අපි දාන්න ඕනේ. නැතුව අපිට reach එක වැඩි කරගන්න අමාරුයි. මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න. අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ. bye.